හරි අපි ප්‍රධාන පාඩමට එනවා දැන් ඩයබටිස් මෙලයිටස්. හරි අපි චුට්ටක් ඉක්මනට මේක හරහා යමු. මම චුට්ටක් පැහැදිලි කිරීමක් කරන්නම්. සාමාන්‍යයෙන් ඩයබටිස් කියලා කියන්නේ ලේවල තිබිය යුතු සුගර් ග්ලූකෝස් මට්ටමට වඩා වැඩිපුර ග්ලූකෝස් තියෙනවා නම් ඒකට අපි කියනවා හයිපර්ග්ලයිසීමියා කියලා. normally diabetes mellitus කියලා කියනවා. එතකොට diabetes mellitus වලට හේතු දෙකක් ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන්. එකක් තමයි ලේවල තියෙන ඉන්සුලින් ප්‍රමාණය අඩුවීම. අනිත් එක තමයි ලේවල ඉන්සුලින් තිබුණත් ඉන්සුලින් හරියට ක්‍රියාත්මක නොවීම. හරි. ඒක අපි ඔළුවේ තියාගෙන පොඩ්ඩක් මේ ටික බලමු නෝට් එක හරහා. නෝට් එක through එක බලලා එමු. Diabetes mellitus. Diabetes mellitus is defined as a elevated blood glucose associated with absent or inadequate pancreatic insulin secretion. හරි ඒකට හේතුව ප්‍රධාන වශයෙන් එක්ක ඉන්සුලින් මදි එහෙම නැත්නම් ඉන්සුලින් නැහැ. හරි with or without concurrent impairment of insulin action. ඒ කියන්නේ අපි ඒක මේ ඉන්සුලින් තියෙනවා. තිබුණාට ඉන්සුලින් හරියට වැඩ කරන්නේ. ඒ කියන්නේ ඉන්සුලින් රිසෙප්ටර් අවුල් වෙලා. හරි ඒකත් ඔළුවේ තියාගන්න. අපි යමු බලන්න blood glucose level එක ගැන මේ කියන කතාව. Natural regulation processes of blood glucose level in එතන පොඩි blood දෙකක් වැඩි වෙලා එතන එකක් කපා ගන්න. Natural regulation process of glucose level in blood. මේක කපලා දාන්න. හරිද? හරි. ඉක්මනට මම කියන්නම් එක after taking glucose or carbohydrate content foods increase the blood glucose level. ඒක okay නේ? In fasting and do exercises or any energy wasting task reduce the blood glucose level than normal. හරිද? කවුද කාබෝහයිඩ්‍රේට් තියෙන දේවල් කෑවොත් ලෙවල් ග්ලූකෝස් වැඩි වෙනවා. අපි එක්සර්සයිස් කරොත් fasting හිටියොත් ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. ඊට පස්සේ but the body control blood glucose level within normal range naturally. හැබැයි මොනවා වුණත් අපි කොච්චර කෑම කෑවත් අපි කොච්චර එක්සර්සයිස් කරත් අපේ ඇඟේ ලෙවල් තියෙන ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය රේන්ජ් එකක් විදිහට ගත්තොත් නියතයක්. අපි ඒකට කියනවා ග්ලූකෝස් මේ ලෙවල් නෝමල් ලෙවල් එක කියලා. නැත්නම් නෝමෝග්ලයිසීමියා කියලා. ඒතර නෝමෝග්ලයිසීමියා මට්ටමේම තියෙනවා. අපි කොච්චර එක්සර්සයිස් කරත්, අපි කොච්චර කාබෝහයිඩ්‍රේට් කෑවත්, නිරෝගී පුද්ගලයෙක්ගේ හැම වෙලේම ලෙවල් ග්ලූකෝස් මට්ටම නිශ්චිතව තියාගන්නවා. ඒ කියන්නේ ඇඟ ඇතුලේ සිදුවෙන ප්‍රතික්‍රියා රාශියක් නිසා. එතකොට ඒක මම අර කලින් කිව්වා වගේ ඒකට ඔය ෆීඩ්බැක් මෙකැනිසම් බලපානවා. ෆීඩ්බැක් මෙකැනිසම්. හරිද? ඒවා බලපානවා හෝමෝන විශේෂයෙන් ඉන්සුලින් හෝමෝනේ බලපානවා ග්ලූකගෝන් හෝමෝනේ බලපානවා. ඒතර මේ ෆීඩ්බැක් මෙකැනිසම් සහ මෙන්න මේ හෝමෝන් වල බලපෑම නිසා ඇඟ ඇතුලේ ග්ලූකෝස් මට්ටම නිශ්චිත තියාගෙන අපි ඒකට කියනවා ග්ලූකෝස් හෝමියෝස්ටැසිස් එක කියලා. හරි? ග්ලූකෝස් හෝමියෝස්ටැසිස් එක එහෙම නැත්නම් ග්ලූකෝස් සමස්ථිතිය. හරි එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ but the body control blood glucose level within normal range naturally. Okay, insulin and glucagon are played main roles in this process. Okay, පැහැදිලි කරා already. හරි blood glucose level rising after meal and returning to the normal within 2 hours. හරි සාමාන්‍යයෙන් අර අපි කෑම කාපුවම ලෙවල් ග්ලූකෝස් වැඩි වුණාම අර මම ඉස්සෙල්ලා පෙන්නපු ෆොටෝ එකේ වගේ ග්ලූකෝස් වැඩි වුණාම ඉන්සුලින් ස්‍රාවය වෙලා පැය දෙකක් විතර ඇතුළත සාමාන්‍යයෙන් නෝමල් බවට පත් කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කෑම කාලා පැය දෙකකින් තමයි බ්ලඩ් ටෙස්ට් එකක් කරන්නේ ග්ලූකෝස් සඳහා. අපි ඒකට කියන්නේ post prandial blood glucose level PPBS කියලා. ඔයාලා අහලා ඇති. හරි? එතකොට blood glucose levels are normally between 70 deciliter සමහර එක එක පොත්වලක පොඩ වෙනස් වෙනවා. මම normal range එක කරන් තියෙන්නේ. Blood glucose levels are normally between 70 milligrams per deciliter and 110 milligrams per deciliter of blood in the morning after an overnight fasting. හරි? සාමාන්‍යයෙන් I කියවනගේ අන්තිම වාක්‍යය 6 වෙනි වාක්‍යය blood glucose levels are normally between 70 milligrams per deciliter and 110 milligrams per deciliter of blood in the morning after an overnight fast. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 12 hour fasting එකකදී 12 hour fasting ඉඳලා රෑ 7ට කෑම අන්තිමට කාලා උදේ 7ට blood දුන්නාම මෙන්න මේ රේන්ජ් එකේ තියෙන්න ඕනේ 70ත් 110ත් අතර. 70ට අඩු වෙන සාමාන්‍ය අපි කියන හයිපෝග්ලයිසෙමික් ලෙවල් එකක් ඇවිල්ලා කියලා 110න් එහා ගියාම තියෙන වැලියුස් කීපයක් තියෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් ඩයබටිස්ද ප්‍රී ඩයබටික්ද
මොකද්ද ඉන්න තත්ත්වය කියලා. හරි. හරි. ඊට පස්සේ these values are usually lower than 120 deciliters to 140 milligrams per deciliter 2 hours after taking food or drinking beverage containing glucose or carbohydrate. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔකට ඔය PPBS ටෙස්ට් එකේ වැලියු එක මේ කියන්නේ. සාමාන්‍යයෙන් කෑම කාලා පැය දෙකකට පස්සේ උඩරිම තියෙන්න පුළුවන් 140 milligrams per deciliter තමයි ග්ලූකෝස් තියෙන්න පුළුවන් ලේවල. හරිද? කෑම කාලා පැය දෙකකට පස්සේ ටෙස්ට් කරද්දී post prandial blood glucose level ටෙස්ට් එකේදී ඒ කියන්නේ PPBS එකක සාමාන්‍ය අගය 140 milligrams per deciliter විය යුතුයි. ඊට වඩා වැඩි වෙන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් චුට්ටක් අඩුවෙන් තිබ්බට කම නැහැ. චුට්ටක් එහෙම වුණාට කම නැහැ දෙපැත්තට. නමුත් ලොකු වගයන්ගෙන් 200 ගණන් 300 ගණන් වෙන්න බෑ. සහ ඔය 60 70 වෙන්නත් බෑ. හරි හරි ඊට පස්සේ ඒ කියන්නේ එහෙම වුණොත් මේක අවුලක්. ඒ කියන්නේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයේ අවුලක්. කියන එක තමයි මෙතනින් බලාගන්න. මේ හත්වෙනි කාරණාව තමයි හොඳම කාරණාව. ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය අවුල්ද කියලා බලා ගන්න. හරි ඊට පස්සේ when reduced blood glucose level than normal value in danger stress. අනේක හරි වැදගත්. ඔය අන්තිම 8 වෙනි කාරණාව තියෙන චුට්ටක් බලන්න 8th statement එක when reduce the blood glucose level than normal සාමාන්‍ය තියෙන්න ඕන මට්ටමට වඩා අඩු වුණා. අපි හිතමු 70ට වඩා අඩු වෙලා 60ට වඩා අඩු වෙලා normal level එකට වඩා අඩු වුණාම හරි ඒ වගේම danger අවස්ථාවකදී stress එකකදී cold condition එකකදී ගොඩාක් සීතල තැනකදී release glucagon from pancreas to increase the blood glucose level. ඔන්න 8 වෙනි කාරණේත් හරියම වැදගත්. normal level එකට වඩා glucose අඩු වුණොත් hypoglycemia આવොත් danger situation එකක් આવොත් ස්ට්‍රෙස් එකක් આવොත් සීතල පරිසරයකදී glucagon release වෙනවා. ඒ තාම වැදගත්. මෙන්න මේ 8 වෙනි කාරණේ සමහර එක අහන්න පුළුවන් අනිත් පැත්තට. glucagon what are the factors in affecting glucagon secretion? එහෙම නැත්නම් what are the factors is that stimulate glucagon secretion from the pancreas කියලා කිව්වොත් එහෙම දාන්න ඕනේ hypoglycemia danger stress cold condition. හරි. හරි පුතේ මට විනාඩියක් දෙන්න ඔහොම ඉන්න. විනාඩියක් දෙන්න.
හරි. ඉන්සියුලින් ගැන ඉක්මනට එකක් තරහ යමුනේ ලොකු දේවල් නෙමෙයිනේ ටට්ටක් ගාලා බලමු. ඉන්සියුලින්. ඉන්සියුලින් is a hormone කියලා කතන්දරේ පටන් ගන්න තියෙනවා. හරිද? ඉන්සියුලින් හැදෙන්නේ ළමයි පැන්ක්‍රියාස් එකේ. ඉන්සියුලින් හැදෙන්නේ පැන්ක්‍රියාස් එකේ. මෙන්න ඉන්සියුලින් හැදීමේ ක්‍රියාවලිය. ඉන්සියුලින් හැදෙන්නේ ඉස්සෙල්ලාම ප්‍රෝ ඉන්සියුලින් කියලා. ප්‍රෝ ඉන්සියුලින් කියලා. ඒකේ තියෙනවා කොටස් A B C කියලා. කොටස් තුනක් තියෙනවා. A B C කියලා. ඇමයිනෝ ඇසිඩ් චේන් තුනක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඊට අමතරව ඒකට තියෙනවා පුතේ සිග්නල් සීක්වන්ස් එකක් කියලා NH4+ එකකුත් එක්ක. හරිද? ඊට පස්සේ ඒක තවදුරටත් වර්ධනය වෙලා ප්‍රෝ ඉන්සියුලින් වෙනවා. ප්‍රෝ ඉන්සියුලින් වෙනවා. හරිද? ප්‍රෝ ඉන්සියුලින් වෙනවා. ඒතර ප්‍රෝ ඉන්සියුලින් වුණාම තියෙන්නේ පුතේ මෙහෙම. ප්‍රෝ ඉන්සියුලින් වල මොකද තියෙන්නේ? සිග්නල් සීක්වන්ස් එක නැහැ. ABC කියන ඇමයිනෝ ඇසිඩ් චේන් තුන විතරයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ පුතේ ඒක තවදුරටත් ඉස්සරහට යනවා. ඒකේ C පෙප්ටයිඩ් චේන් එක ගැලවිලා යනවා. හරිද? ඒතර ඉතුරු වෙන්නේ මෙන්න මෙච්චරයි. මැචුර් ඉන්සියුලින් වල තියෙන්නේ නිකම් මතක තියාගන්න A චේන් එකයි B චේන් එකයි තියෙන්නේ. A චේන් එක කියලා කියන ඇමයිනෝ ඇසිඩ් චේන් එකක්, B චේන් එක කියන ඇමයිනෝ ඇසිඩ් චේන් එකක්. ඒ දෙන කොහොමද බැඳන් ඉන්නේ? සල්ප බොන්ඩ් වලින්. Oh, sir, summary of carbohydrate metabolism කරන්න නැද්ද කියලා අහනවා. ඒක පුතේ ලියලියා ඉන්න කාලේ අපි නාස්ති කරන්න ඕනේ නැහැ. මම මේ group එකට දාන්නම්. ඕගොල්ලෝ ඒකට copy කරගන්න ඔයාලා note එකට. මේක ලියන්න තියෙන්නේ. ඒක අර මම ඉස්සෙල්ලා පෙන්නපු එක. carbohydrate metabolism එකේ summary එක කියන්නේ glucose මේ වැඩි වුණාම level මේ glucose වැඩි වුණාම insulin ස්‍රාවය වෙනවා. ඉන්සියුලින් ගිහලා මෙන්න මේ දේවල් කරනවා කියන එක. ඊට පස්සේ ලෙවල ග්ලූකෝස් අඩු වුනහම ග්ලූකගන් සික්‍රීට් වෙනවා කියන එක. ඒක මම ගෲප් එකට දාන්නම්. මෙතන ඊට පස්සේ ලියා ගන්න පුතේ. මේකට අපිට ලොකු කාලයක් යනවා ලියන්න ගියොත් එහෙම ඔයාලා ලියා ගන්න. ඕකේ. හරි. හරි. ඊට පස්සේ හරි නේද? එතන ඉන්සියුලින් වුණාම ඔයාලා මතක තියාගන්න ප්‍රධානම දේ තමයි ඉන්සියුලින් අවස්ථා තුනකින් හැදෙන්නේ. ප්‍රෝ ඉන්සියුලින්, ප්‍රෝ ඉන්සියුලින් සහ මැචුර් ඉන්සියුලින්. මැචුර් ඉන්සියුලින් කියලා කියන්නේ ඇමයිනෝ ඇසිඩ් චේන් දෙකයි. ඕකේ හරි මම ඒක ටට්ටක් ගාලා ඉක්මනට කියන්නම් එච්චරයි හරි එතකොට this is a hormone released by pancreas. Insulin is primary hormone responsible for maintaining appropriate blood glucose level. Insulin allows glucose to be transported into cells so that they can produce energy or store the glucose until it's required. All right. The increase in blood glucose levels after taking drinking glucose or carbohydrate contain foods or beverage stimulates the pancreas to produce insulin, preventing a greater rise in blood glucose level, causing them to fall gradually. කොහොම කරපුවා පුතිය level C වැඩි වුණාම insulin ස්‍රාව වෙනවා කියන කතන්දර කියන්නේ. And also in exercise or and physical activity skeletal muscles use glucose for energy. ඊට අමතරව මේ exercise වලදීම glucose skeletal muscles ඉතින් පාවිච්චි කරනවා කියන එක අපි දන්නවා දහනය කරනවා. ඊට පස්සේ therefore reduce the blood glucose level. Insulin is synthesized and stored in granules of the beta islet cells of the pancreas. ඕක මතක තියාගන්න. ඔන්න ඔය කියපු කාරණාව highlight කරලා දාගන්න. ඉන්සියුලින් මේක highlight කරගන්න පාඩම් කරගන්න statement එකක් විදිහට MCQ statement එකක් වෙන්න පුළුවන්. ඉන්සියුලින් මම MCQ statement කියන්නේ ඕගොල්ලෝ ටියුට් එකේ ටියුට් එක අරන් තියෙනවා ටියුට් එකේ මේවා කරා නැත්නම් මේ note එකේ හරි කවන්න highlight කරලා තියාගන්න. ඒවා බොහෝ විට ලැබී කියලා හිතෙන දේවල් එන්න පුළුවන්. හරි. Insulin is synthesized and stored in granules in the beta islet cells of the pancreas. Pancreas එකේ beta islet cells වල තමයි insulin හැදෙන්නේ සහ store වෙන්නේ. ඒදි මතක තියාගන්න යුතු තාම කාරණා වැදගත් කාරණයක් තියෙනවා. zinc එක bond වෙලා තියෙනවා. zinc එක bind වෙලා තියෙනවා. zinc කියන එන zinc කියන මූලද්‍රව්‍ය ඊටාම වැදගත් insulin වල store වීම සඳහා. හරි. ඊළඟට insulin is synthesized as a single chain precursor
of 110 amino acids termed preproinsulin. Preproinsulin කියන මෙන්න මේකේ තියෙන පුතේ amino acid 110ක්. ඕන කටපාඩම් කරන්න ඕනේ නැහැ. Preproinsulin is then converted to proinsulin by dropping 24 amino acids, making amino acids මේ හලනවා කීයක්ද 24ක් 24ක් කළා හැදෙනවා proinsulin. හරිද? ඊට පස්සේ proinsulin molecules has 3 amino acid chain. They are shown in above ABC මේ ටික කියලා තියෙන මෙන්න මේ තියෙන ටික. හරි? ඊට පස්සේ A and B chains are connected by the C peptide chain. Proinsulin is packed into secretory granules along with the enzymes responsible for its conversion to insulin. මතක තියාගන්න මේ ඉන්සියුලින් ප්‍රෝඉන්සියුලින් කියන එක නා හොඳට මතක තියාගන්න මෙන්න මෙතනින් එහා ටික ප්‍රෝඉන්සියුලින් පැක් වෙලා තියෙනවා අර බීටා සෙල්ස් වල අයිලට්ස් වල බීටා සෙල්ස් වල තියෙනවා පුතේ ඇතුලේ ග්‍රැනියුල්ස් විදිහට ආශයිකා විදිහට ඒ ආශයිකා ඇතුලේ ඉන්සියුලින් තියෙනවා ඊට අමතරව ඉන්සියුලින් කන්වර්ට් කරන්න පුළුවන් එන්සයිමුත් එකට පැක් වෙලා තියෙනවා හරි insulin is polypeptide ඒක පොඩ්ඩක් මතක තියාගන්න insulin කියන්නේ polypeptide එකක් එහෙම නැත්නම් protein එකක් ඒ නිසා orally දෙන්න බෑ දෙන්නේ injection විදියට විතරයි හරි insulin is polypeptide with two peptide chain ඒකේ A chain එකේ amino acid 21ක් තියෙනවා B chain එකේ amino acid 30ක් තියෙනවා ඒ නිසා mature insulin අණුවක amino acid 51ක් තියෙනවා චුට්ටක් මතක තියාගන්න චුට්ටක් නිකමට මතක තියාගන්න සමහරට bio chemistry වල චුට්ටක් දාන්න පුළුවන් හරිද ඕකේ හරි නේද එතේ මැචුවර් ඉන්සුලින් අණුව ගැන තමයි මේ අන්තිම වාක්‍යය කියන්නේ ඉන්සුලින් is polypeptide ඒක polypeptide එකක් කියන එක අනිවාර්යයෙන් මතක තියෙන්න ඕන එයාගේ amino acid chain දෙකක් තියෙනවා කියන මතක තියාගන්න ඕන ඒ amino acid chain දෙකේ එකක 21 අනික එකේ 30යි ඒ අණුව 51ක් amino acid තියෙනවා හරි ඒක ඒ දෙක බැඳලා තියෙන්නේ disulfide bridge වලින් නැත්තම් සල්ප පාලං වලින් මේ තියෙන්නේ මේක හරි මේව අහලා නැහැ අහන්න ඉඩ තියෙනවා හරි ඕකේ හරි ඊට පස්සේ අපි ඉන්සුලින් රිසෙප්ටර් ගැන සාකච්ඡා කරන්න හදන්නේ හරි දැන් අපි මේ කියන ඉන්සුලින් ස්‍රාවය වෙනවා කියලා දැන් අපි පුතේ හදන්නේ ඉන්සුලින් රිසෙප්ටර් ගැන කතා කරන්න හරි ඉන්සුලින් රිසෙප්ටර් කියලා කියන්නේ සයිටෝප්ලාස්මා පටලයේ තියෙන membrane bound receptor ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ සෛලයක් පුතේ මේ සෛලයේ මේ තියෙන සෛල් ප්ලාස්මා පටලය මේ සෛල් ප්ලාස්මා පටලයේ මේ තියෙනවා ඔය කියපු ඉන්සුලින් රිසෙප්ටර් එක. ඒකේ ඇල්ෆා සබ් යුනිට් දෙකයි බීටා සබ් යුනිට් දෙකයි ෆොස්ෆේට් කාණ්ඩ බැඳලා තියෙන ඒවන කටපාඩම් කරන්න එපා. ඕනේ නැහැ. රිසෙප්ටර් එකක් තියෙනවා. ඒ රිසෙප්ටර් එකට ඉන්සුලින් ඇල බැඳෙනවා පුතේ. හරිද? මං චුට්ට ඉක්මනට මේවා කරන හරි ලේසි දේවල් මේවා පුතේ. ඒ නිසා අපි කාලේ නාස්ති කරගන්න ඕනේ නැහැ. මං ඉක්මනට කරාන ඈ. එතකොට විශේෂයෙන්ම පේශී සෛලවල අක්මාවි සෛලවල නැත්නම් ස්කෙලටල් මසල් සෙල්ස් වල ඊට පස්සේ liver cells වල හරි සහ ඇඩිපෝස් ටිෂු එකේ ඒ කියන්නේ ෆැට් සෙල්ස් වල තියෙන සෛල තමයි මේ මෙතන ඇඳලා තියෙන්නේ මේ සෛල. ඒවා සෛලයක් කියලා තියෙන්නේ. ඒ සෛලවල විශේෂයෙන්ම ඉන්සුලින් රිසෙප්ටර් තියෙනවා. හරිද? මේ තියෙන සෛල් ප්ලාස්මා පටලේ බැඳලා තියෙන ඉන්සුලින් රිසෙප්ටර් එක මේ තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ ඉන්සුලින් රිසෙප්ටර් එකට ඉන්සුලින් ඇල බැඳෙනවා. ඉන්සුලින් ඇල බැඳෙනවා. බැඳුනට පස්සේ හරිද? බැඳුනට පස්සේ මොකද වෙන්නේ? මේ රිසෙප්ටර් එක ක්‍රියාකාරී වෙනවා, සක්‍රිය වෙනවා. හරි? ඒක ස්ටිමුලේට් වෙනවා. රිසෙප්ටර් එක ස්ටිමුලේට් වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රධාන ප්‍රතිඵලයේ විදිහට හැදෙනවා පුතේ GLUT4 කියන වෙසිකල්ස්. මෙන්න මේවා. මේකට බලපෑම් කරලා ඒ වෙසිකල් එක ඇතුලේ තියෙනවා GLUT4 කියලා මේ වගේ කෙමිකල් එකක්. ඒ කෙමිකල් එක ගෙනහිල්ලා සෛල් ප්ලාස්මා පටලයට ස්ථානගත කරනවා. ස්ථානගත කරපුවාම මොකද වෙන්නේ? එහි තියෙන සිදුර හරහා ග්ලූකෝස් සෛලය තුලට එනවා. හරි මොකක්ද උනේ? ඉන්සුලින් එනවා සෛලවල ප්ලාස්මා පටලයේ තියෙන ඉන්සුලින් රිසෙප්ටරේට බැඳෙනවා. බැඳිලිවිලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒක කෙලින්ම බලපාලා GLUT4 කියන කෙමිකල් එක ගිහිල්ලා හරිද? සෛල් ප්ලාස්මා පටලයට බැඳිලා ඒ හරහා මේ එළියේ තියෙන ග්ලූකෝස් ටික ඇතුළට ගන්නවා. එතකොට ලෙවල් සීනි අඩු වෙනවා මේ පැත්තෙන්. ඒක තමයි ප්‍රධාන ක්‍රියාවලිය මේ පාඩමට අදාළ. හරිද? ඊට අමතරව
එයාගේ තව process කීපයක් තියෙනවා. මේ processes වල ප්‍රතිඵල විදියට cell growth එක එනවා, proliferation එක එනවා, gene expression එනවා, synthesis of lipid වෙනවා, proteins වෙනවා, glycogen වෙනවා. හරිද? සෛල වර්ධනය වෙනවා, සෛල ගුණණය වෙනවා, ඒ වගේම ලිපිඩ හැදෙනවා, synthesis කියන්නේ හැදෙනවා, protein හැදෙනවා, glycogen හැදෙනවා, ඒ වගේම cell proliferation සිද්ධ වෙනවා. මේ ප්‍රතිඵල විදියට weight එක gain වෙනවා. tute එක තියෙනවා නම් ලියන්න මේ ටික ඔක්කොම highlight කරලා ලියන්න. weight gain කියලා. weight gain හරිද ඉන්සියුලින් වලින් weight gain වෙන්නේ මෙන්න මේවා නිසා හරි මේව දාගෙන ලියා ගන්න weight gain කියලා හරි 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 නේද දැන් ඔන්න එහෙනම් ඉන්සියුලින් වලින් කොහොමද බර වැඩි වෙන්නේ කියන එකත් පොඩි අදහසක් ආවා හරි හරි ඒකේ නෝට් එක තියෙන එක කියව ගන්න පුතේ ඉච්චර අමාරු දෙයක් නෙමෙයි ඊට පස්සේ actions of insulin ඉන්සියුලින්ගේ ක්‍රියාකාරීත්වය මොකක්ද ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය මොනවද කියන එක. හරිද? දැන් එතකොට ක්‍රියාකාරීත්වයන් කීපයක් මෙතන මම පෙන්නවා. මොනවද වෙන්නේ කියලා. හරිද? හරි. ඒක චූට්ටක් තියන්න. ඒක ලියන්න තියෙන එකක් ඉඳලා පොඩ්ඩක් තියන්න. ඉන්සියුලින් ඇඟ ඇතුලේ මොකද්ද කරන්න කියන එක අපි දැනටම ඔල්රෙඩි ඉගෙනගෙන තියෙන්නේ. ඒ ටික ලියන්න විතරයි තියෙන්නේ පුතේ. හරිද? ඒක තියන්න. ඒක එක්ක මම ලියවන්නම්. නැත්නම් මම ඒකත් අර විදිහට දාන්නම් මේ ගෲප් එකට ඔයාලා ලියන්න අපිට කාලය ඉතුරු කරගන්න ඕන නිසා. හරි? හරි. යමු ඊළඟට හරි ඩයබටිස් වර්ග ටිකත් අපි චුට්ටක් සාකච්ඡා කරලා ඉමු මම ඔයාලා හොඳට අහගන්න මම පැහැදිලි කරන් යන්නම් ඉස්සෙල්ලා ඔයාලා අහගන්න හොඳට හරිද දැන් සාමාන්‍යයෙන් ඔයාලට අදහසක් තියෙනවා පුතේ ඇඟ ඇතුලේ ග්ලූකෝස් හෝමියෝස්ටැසිස් එක වෙන්නේ කොහොමද කියලා ඇඟ ඇතුලේ ග්ලූකෝස් ලෙවල් එක කොහොම පවත්වාගෙන යන්නේ කියලා දන්නවනේ මොකද වෙන්නේ ග්ලූකෝස් වැඩි වුණාම ඉන්සුලින් ස්‍රාවය වෙනවා එමගින් ලෙවල් ග්ලූකෝස් අඩු කරනවා ග්ලූකෝස් අඩු වුණාම ග්ලූකගන් ස්‍රාව වෙනවා එමගින් ග්ලූකෝස් වැඩි වෙනවා හරි එතකොට අපි බලමු එහෙනම් ඩයබටිස් හැදෙන්නේ කොහොමද ලෙවල් තිබිය යුතු මට්ටමට වඩා ග්ලූකෝස් වැඩි වෙන්නේ කොහොමද කියන එක හරිද ඒකට හේතු තියෙනවා පුතේ ප්‍රධාන කාරණා දෙකක් ප්‍රධාන කාරණා දෙකක් එකක් තමයි දැන් අපි අපේ පැන්ක්‍රියාස් එක ගත්තාම හරි හරිද අපේ පැන්ක්‍රියාස් එක ගත්තාම පුතේ මෙන්න මේ තියෙන පැන්ක්‍රියාස් එක ගත්තාම දරුවනේ හරිද මේ පැන්ක්‍රියාස් එකේ සමහරට බීටා සෛල විනාශ වෙලා තියෙන්න පුළුවන් 90ක් පමණ 90ක් පමණ හරිද පැන්ක්‍රියාස් එකේ බීටා සෛල 90ක් පමණ විනාශ වෙලා තියෙන්න පුළුවන් පැන්ක්‍රියාස් එකේ බීටා සෛල 90ක් විතර විනාශ වෙනවා කියන්නේ 90%ක්ම ඉන්සුලින් ස්‍රාවය නැති වෙනවා ඒතර හරියට නිකන් ඉන්සුලින් ඇඟේ නෑ වාගේ ඒ විවිධ හේතු බලපානවා අවසාන ප්‍රතිඵලය හරිද ලේවල ඉන්සුලින් නෑ ඉන්සුලින් නෑ කියන්නේ ලේවල ග්ලූකෝස් මට්ටම G අකුර දාන්නේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා අන්තිමට හැදෙනවා ඩයබටිස් හරිද ඉන්සුලින් ශ්‍රාවය 90කින් පමණ නැති වෙලා ඉන්සුලින් ශ්‍රාවය කරන සෛල විනාශ වෙලා හැදෙන මේ ඩයබටිස් එකට කියනවා අපි type 1 diabetes mellitus එහෙම නැත්නම් insulin dependent diabetes mellitus මේකේ අනිවාර්යයෙන්ම ප්‍රතිකාරය ඉන්සුලින් එළියෙන් දෙන්නම ඕන හරිද ඒක එකක්
ඊළඟට පුතේ දෙවෙනි කාරණාව හරිද? දෙවෙනි කාරණාවට යන්න මට මෙන්න මේක ඕන. මෙන්න මේ ෆොටෝ එක ඕන. හරි? දෙවෙනි කාරණාවේදී. හරිද? දැන් ඔහොම තියද්දි බලා ගන්න. මම මෙතන මේ පැහැදිලි කරන්නේ මෙන්න මේ ඉන්සියුලින් සමහර විට ඉන්සුලින් ශ්‍රාවය පැන්ක්‍රියාස් එකේ 130ක් විතර ඉතුරු වෙලා තියෙනවා හෝ ඊට වඩා වැඩි පුතේ. ඉන්සුලින් ශ්‍රාවය කරන බීටා සෛල 130ක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙනවා. හරි ඒ නිසා ඉන්සුලින් 130ක් පමණ ශ්‍රාවය වෙනවා. නමුත් ඒක මදි පුතේ. මදි. හරිද? අන්න එතකොට හැදෙන ඩයබටිස් මෙලයිටස් එකට අපි කියනවා type 2 diabetes mellitus කියලා. type 2 diabetes mellitus හැදෙන එක විදිහක් තමයි ලේ වල තියෙන්නේ නැත්නම් පැන්ක්‍රියාස් එකෙන් ශ්‍රාවය කරන ඉන්සුලින් 130ක් පමණ. හරිද? ඉන්සුලින් බොහොම අඩුයි ශ්‍රාවය වෙනවා. හැබැයි ඉන්සුලින් ශ්‍රාවය කරන්න පුළුවන් සෛල පුතේ තියෙනවා. 130ක් විතර තියෙනවා. පැන්ක්‍රියාස් එකේ. එතකොට අපිට දැන් ඔන්න ඉන්සුලින් මේ මොනවාද ඩයබටිස් හැදෙන ක්‍රම දෙකක් දැනට ඉගෙන ගත්තා. දෙවෙනි ක්‍රමේ ඉගෙනනවා 130ක් විතර ඉන්සුලින් ශ්‍රාවය කරන බීටා සෛල තියෙන. ඒ නිසා ඉන්සුලින් ප්‍රමාණය මදි. ඒ නිසා හැදෙන ටයිප් එකට කියනවා type 2 diabetes mellitus කියලා. හරි. ඊළඟට ওই type 2 diabetes හැදෙන්න තවත් එක හේතු වෙනවා. ඒ තමයි පුතේ සමහර වෙලාවට ඉන්සුලින් 130ටත් වඩා තියෙනවා. ඉන්සුලින් ශ්‍රාවය වෙන බීටා සෛල 130ටත් වඩා ඒ පුද්ගලයාගෙන් තියෙනවා. පැන්ක්‍රියාස් එකේ 130ට වඩා තියෙනවා පුතේ. හරිද? 130කට වඩා තියෙනවා. හැබැයි 130කට වඩා තිබුණා කියන්නේ අනිවාර්යෙන් ඉන්සුලින් ඕන තරම් තියෙනවනේ. ඉන්සුලින් ඕන තරම් තිබුණාට පුතේ මේ රිසෙප්ට් එකේ යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ රිසෙප්ට් එකට ඉන්සුලින් ගිහලා බැඳෙන්නේ නැති වෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. රිසෙප්ට් එකේ හැඩය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මොනවා හෝ හේතුවක්. එතකොට අපි කියනවා ඉන්සුලින් තියෙනවා. හැබැයි රිසෙප්ට් වලට ඉන්සුලින් ගිහලා වැඩ කරන්නේ නැහැ. ඒකට අපි කියනවා ඉන්සුලින් රෙසිස්ටන්ස් එක කියලා. හරිද? අන්න ඉන්සුලින් රෙසිස්ටන්ස් එක නිසා type 2 diabetes mellitus හැදෙන්න පුළුවන්. ඒ නිසා type 2 diabetes mellitus එනං අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ඉන්සුලින් ප්‍රමාණවත් නොවීම හෝ ඉන්සුලින් ප්‍රමාණවත් නොවීම සහ ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන හේතු දෙකම නිසා හෝ හරිද? එහෙම නැත්නම් ඉන්සුලින් ප්‍රමාණවත් ඇති අතර ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන කාරණාව නිසා හෝ හැදෙන ඩයබටිස් මෙලයිටස් එකට අපි කියනවා type 2 diabetes mellitus කියලා. ඒතර ඒකදී අපිට අදහසක් තියෙනවා. type 2 diabetes mellitus වලදී යම් ප්‍රමාණයක ඉන්සුලින් තියෙනවා. හෝ ඉන්සුලින් ඕනත් වඩා තියෙනවා. හරිද? ඒ නිසා ඒක අපි ඉන්සුලින් ඩිපෙන්ඩන්ට් ඩයබටිස් මෙලයිටස් එකක් විදිහට සලකන්නේ නැහැ. ඒකෙදී අපි කරන්න ඕන ප්‍රතිකාර ක්‍රමය තමයි එක්ක ඉන්සුලින් ශ්‍රාවය වැඩි කරන්න බේත් දෙන්න ඕන. ඒ බීටා සෛල තියෙනවා 130ක් විතර. ඒතර බීටා සෛල තියෙනවා. ඒක ටික ඇක්ටිවේට් කරලා ඉන්සුලින් ශ්‍රාවය වැඩි කරගන්න අපි බේත් දෙන්න ඕන. ඒවට අපි කියන ඉන්සුලින් සික්‍රීෂන් එක වැඩි කරන බේත්. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් ඉන්සුලින් සික්‍රීෂන් එක වැඩි කරන අතරම ඉන්සුලින් වල මෙන්න මේ සෛලීය මට්ටමේ රිසෙප්ටර් මට්ටමේ තියෙන රෙසිස්ටන්ස් එක නැතිකරන්න ඉන්සුලින් රෙසිස්ටන්ට් එක නැති කරන බෙහෙත් දෙන්න පුළුවන්. මේ දෙක එකට දෙන්න පුළුවන්. හරිද? අත්‍යවශ්‍ය වුණොත් ඒ ඕරල් මෙඩිසින්ස් වලින් කන්ට්‍රෝල් නැත්තම් විතරක් ඉන්සුලින් උත් පොඩි ඩෝස් එකක් මේකට එකතු කරන්න පුළුවන්. හරිද? ඔච්චරයි. මේක ලොකු දෙයක් නෙමෙයි. ලේසි පාඩමක්. හරිද? හරි. අපි එහෙනම් යමු පුතේ නෝට් එකට. ඊට අමතරව පුතේ සමහර අයට ප්‍රෙග්නන්සි කාලේ ඩයබටිස් එකක් හැදෙනවා. අපි ඒකට කියන ජෙස්ටේෂනල් ඩයබටිස් මෙලයිටස්. බොහෝ විට ඩෙලිවරි එකකින් පස්සේ, ඒ කියන්නේ බබා හම්බුනන් පස්සේ ඒක නෝමල් වෙනවා. සමහර අයට හැබැයි ජීවිත කාලෙම තියෙනවා. හරි. හරි. අපි බලමු types and causes for diabetes mellitus. Type 1 diabetes mellitus formerly called as insulin dependent diabetes mellitus. කාට හරි ඕන නම් ලියා ගන්න පුතේ IDDM කියන්නේ insulin dependent diabetes mellitus. ලියා ගන්න. insulin dependent diabetes mellitus. හරි. හරිද? හරි. අපි බලමු. This is typically occurs younger people who cannot secrete insulin. Most people who have insulin dependent diabetes mellitus developed the disease before age 30 years. හරි සාමාන්‍යයෙන් මේ young people ලාට තමයි මේක හැදෙන්නේ බොහෝ විට සාමාන්‍ය අවුරුදු 30ට වඩා ඉස්සෙල්ලා පොඩිම කාලේ හැදෙන අයත් ඉන්නවා.
හරි. Scientists believe that an environmental factor, possibly viral infections or nutritional factors in childhood or early adulthood, cause the immune system to destroy the insulin producing cells in the pancreas. හරි. මේ කියපු හේතු බලපාන්න පුළුවන් බොහෝ විට viral infections බලපාන්න පුළුවන්, nutritional problems බලපාන්න පුළුවන්, immune system එකේ autoimmune යම් ප්‍රශ්න ඇති වෙලා තමන්ගේම සෛල විනාශ කරගත්ත වෙන්න පුළුවන්. හරි, ඒ වගේ දේවල් විය හැකි. ඊට පස්සේ some genetic predisposition is most likely need for this to happen. ඒ සමහරට මේක පරම්පරාවෙන් එන දෙයක් වෙන්න පුළුවන් මේ කියපු කාරණා තවදුරටත් උත්තේජනය කරන්න. Hari. Whatever the cause, in type 1 diabetes mellitus, more than 90% of the insulin producing cells of the pancreas are permanently destroyed. Hari. පේනවනේ 10% ඉතුරු pancreas එකේ beta ඉතින් නෑ වාගේ තමා අනිවාර්යෙන් එළියෙන් දෙන්න වෙනවා life long ජීවිත කාලෙම. හරි. ඊට පස්සේ පුතේ ඊළඟ වර්ගය අර මම කියපු type 2 diabetes mellitus කලින් අපි ඒකට කිව්වේ non ලියා ගන්න non insulin dependent diabetes mellitus. NIDDM කියන්නේ non insulin dependent diabetes mellitus. හරි. හරි. This is usually occurs in older people who are typically obese. මෙන්න මේක ගහගන්න අහන්න ඉඳ තියෙන එකක්. හරි. උඩේ එකේ මතක තියාගන්න ඕනේ young age එකේ අයට තමයි බොහෝ විට හැදෙන්නේ කියන එක type 1 diabetes mellitus, type 2 diabetes හැදෙන්නේ බොහෝ විට older people ලට, especially obese අයට, මහත අයට. හරි. ඒ නිසා weight එක වැඩි වෙන්න දෙන්න එපා. ඊළඟ ප්‍රතිඵලයේ diabetes විය හැකි. ඒ නිසා weight එක control කරන exercise එකම කරන්න. අඩුම ගානේ jogging කියන්නේ ඇවිදින්න. පුළුවන් තරම් ඇවිදලා ඒ ශක්තිය වැය කරලා ඒවාගෙන් වැළකීලා ඉන්න weight එක එහෙම control කරන්න. හරි. හරි වැදගත් ඒවා. මේ ලෙඩක් හැදලා බේත් බොනවට වඩා හොඳයි. Prevention is better than cure කියන theory එක නේද? Hari. It is a type 2 diabetes mellitus is best thought of as group conditions characterized by variable combinations of reduced insulin secreted and resistance to insulins, blood glucose lowering action. ඒක මම ඔයාලට පැහැදිලි කළා. ඒක ඉන්සුලින් අඩුයි. එහෙම නැත්නම් ඉන්සුලින් තියෙනවා. හැබැයි හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ resistance නිසා. හරි, type 2 වලට හේතු. Sorry. In type 2 diabetes mellitus, pancreas continues to synthesize insulin. Type 2 diabetes වලදී පුතේ insulin හැදෙනවා. ඕනකට වඩා හැදෙන්න පුළුවන්. හරිද? But ඒක වැඩ කරන්නේ නැති ප්‍රශ්නෙත් එන්න පුළුවන්. හරිද? However, the body develops resistance to its action, results in relative insulin deficiency. ඒ කියන්නේ insulin අංගේ තිබුණාට සාපේක්ෂව insulin නැහැ වගේ තමයි පෙන්වන්නේ. ඇයි වැඩ කරන්නේ නැන්නේ? insulin කියන යතුරු තියෙනවා, කීයක තියෙනවා? ඉන්සුලින් කියන කීයක තියෙනවා? ඉන්සුලින් රිසෙප්ටර් කියන ලොක් එක හරියට වැඩ කරන්නේ. ඒකයි වැඩ. යතුරු ඕන තරම් තියෙනවා ලොක් එක අරගන්න තියන. එහෙම ඒවා තියෙනවා. හරි. Type 2 diabetes may occur in children and adolescents but usually begins after the age of 30 years and becomes progressively more common with the age. සාමාන්‍යයෙන් වැඩි හිටියන් තමයි මේක හැදෙන්නේ. පොඩියටත් හැදෙන්න පුළුවන්. type 1 නම් හැදෙන්නේ බොහෝ විට young age එකට. ඒවා සාමාන්‍යයෙන් අහන්න පුළුවන් අපිට. හරි. ඊට පස්සේ other causes තියෙනවා gestational නැත්නම් pregnancy කාලේ. ඊට අමතරව මෙන්න මේ abnormally high levels of corticosteroid ඕනට වඩා corticosteroid දිගින් දිගට ගන්නකොට diabetes හැදෙන්න පුළුවන්. ඊට පස්සේ some diseases affect liver and pancreas. cystic fibrosis කියන තත්ත්වයේ මෙහෙම ආපුවාම block වෙලා insulin ස්‍රාවයට බලපෑම් වෙලා හෝ pancreas එකට යම් හානි වෙලා insulin මේ secretion එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා diabetes හැදෙන්න පුළුවන්. Some drugs and poisons that interfere with the production or action of the insulin ක්‍රියාකාරීත්වයට හෝ insulin production එකට බලපාන සමහර medicines තියෙනවා. ඒවා අපි medicine කියද්දි අපි කියනවා මෙන්න මේ medicine ගන්නකොට hyperglycemia කියන side effect එක එනවා කියලා. හරි? ඒ වගේ ඒවා. හරි. මේකේ මේ හතර පහ නම් ඕනේ මේ පළවෙනි තුන මතක තියාගන්න. symptoms of diabetes mellitus. diabetes mellitus වල සාමාන්‍ය ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි diabetes තියෙන අයට polyuria. නිතර urine pass වෙනවා. ඒ කියන්නේ අපි ඒක දැම්මොත් එහෙම මේ urine පිට කරන වාර ගන්න වැඩි. frequency of urination. ඒක ලියා ගන්න polyuria කියන්නේ frequency increase the frequency of ලියා ගන්න polyuria කියන එකේ තේරුම increase the polyuria increase the
frequency of urination. හරි හරිද දැන් මේ ඩයබටිස් තියෙන කෙනෙක්ගේ ෆීචර්ස් ටිකනේ මේ කියන්නේ ඒකේ පළවෙනි එක පුතේ පොලියුරියා ලියන්නේ පොලියුරියා කියන්නේ increase the frequency of urination urination කියලා කියන්නේ මුත්‍රා පිට කිරීම පුතේ මුත්‍රා පිට කරන වාර ගන්න වැඩි වෙනවා normal ට වඩා වැඩිපුර මුත්‍රා පිට කරනවා ඊට පස්සේ තියෙනවා ඊළඟ ලක්ෂණය පොලිෆේජියා කියන්නේ පුතේ ගිලිනවා වැඩියෙන් ගිලිනවලු ඒ කියන්නේ මොකද්ද බඩගින්න වැඩි වෙනවා කියන්නේ excessive hunger නැත්නම් increase hunger එහෙම කියන්නේ increase hunger බඩගින්න වැඩි කොච්චර හරි බඩගිනි හරි ඊළඟට පොලි ඩිප්සියා නිතරම වතුර තිබහයි ලියන්න increase thirst නිතරම බඩ වතුර තිබයි හරි ওই කාරණා තුන මතක තියන්න ඩයබටිස්ද කියලා හොයාගන්න කවුරු හරි කියනවා නම් නිතරම කොච්චර හරි යුරින් පාස් කරන්න ඕනේ කොච්චර හරි බඩගිනිනවා කොච්චර හරි තර්ස්ටි නම් බොහෝ විට ඩයබටික් විය හැකිය කියන්න බෑ 100%. හරි මේ කියපුති ඩයබටිස් මෙලයිටස් ගැන මේ සාකච්ඡා කරේ ඊට අමතරව තව රෝගයක් තියෙනවා ඩයබටිස් ඉන්සිපිඩස් කියලා ඩයබටිස් ඉන්සිපිඩස් කියලා මම වාක්‍ය මම ඔයාලට වචනේ දෙන්නම් ඔයාලා ඒක හොයාගෙන යනවාද ක්ලාස් එකට එනකොට හිට බොහෝ විට අපි ක්ලාස් එක කරනවා මට ඊයේ ක්ලාස් එක කරන්න බැරි වෙච්ච නිසා ලියාගන්න වචනේ වචනේ දාගන්න diabetes මේක හොයාගෙන යන්න හිට එනකොට diabetes insipidus හරි මම හිතන්නේ මෙතන දන්න අය ඉන්නවා නොදන්න අය තියෙන පුළුවන් නිසා හැමෝටම homework එකක් විදිහට දෙන්නේ හොයාගෙන එන්න පුතේ මේ මොකද්ද කියලා මේකේ කෙටි සටහන short note එකක් ලියාගෙන එන්න short note එක ලියා ගන්න ලියාලා කැමති අය මගේ WhatsApp එකට ෆොටෝ එක දාන්න diabetes insipidus කියන්නේ මොකද්ද කියලා නිකන් Google එකෙන් අරන් screenshot එහෙම දාන්න එපා අතින් ලියපු note එකේ ෆොටෝ එකක් දාන්න diabetes insipidus කියන්නේ මොකක්ද කියලා ඕකේ හරි දැන් මේ අපි කියන්නේ diabetes mellitus ගැන ඒක වෙනයි අරක වෙනයි බලමු හෙට එනකොට කී දෙනෙක් හොයාගෙන එයිද කියලා මම ගොඩක් කැමති මේ මගේ WhatsApp එකට දානවා නම් හරි ඊට තව චූටි දෙයක් කියන්නම් මම තාම පුතේ අර කට්ටියට ගෙවන්න කාලයක් දීලා තියෙන නිසා මම තාමත් common group එකටම තමයි link එක දාන්නේ මේ group එක form කරලා තියෙන්නේ නමුත් ඒකට තාම ඔයාලා මම දාගත්තේ නෑ June group එකට මේ සතිය ඇතුළත දාන්නම් දැන් ගොඩක් අය අහනවා පරණ රෙකෝඩින් ටික යම ඒ ටික ඔක්කොම දෙනවා පුතේ රෙකෝඩින් ටික මොනවද PDF ටික ඔක්කොම දෙනවා ඒ ගැන බය වෙන්න එපා දවසක් ඇතුළත දෙන්නම් අද රෑ හෝ හෙට දෙන්නම් හරි group එක form කරපුවාම දැන් අනිවාර්යෙන් මේ group එකට දාගන්නම් දැන් සමහර විට ඔයාලා බය වෙලා ඇති අපි payment කරලා group එකට දැම්මේ නැහැ කියලා නෑ එහෙම group එක තාම activate කරලා නැහැ පුතේ අර සමහර අය තාම ගෙවනවා අදත් ගෙවුවා කීප දෙනෙක් ඒකයි හරි ඒ නිසා පොදුවේ දාන්නේ හැමෝටම බය වෙන්න එපා common group එකේ ඉන්නවනේ එහෙම නැති අය මම දන්නවා කීප දෙනෙක් ඉන්නේ ඒගොල්ලන්ට මම personally link එක යවනවා හරි එන ඊළඟට ඩයබටිස් කියලා බලා ගන්න තියෙන ලැබොරටරි ටෙස්ට් කීපයක් තියෙනවා. ඒ ටිකත් චුට්ටක් අපි බලමු. මේ දැනට හිස්තැන් පුරවන්න තියෙනවා පුතේ මම පුරව යන්නේ නැහැ. මම නිකමට කියන්නම් මොකද්ද මේ කියලා. හරිද? fasting blood sugar කියලා කියන්නේ පුතේ fasting blood sugar කියලා කියන්නේ පැය 12ක් බඩගින්නේ ඉඳලා. හරිද? පැය 12ක් බඩගින්නේ ඉඳලා overnight fasting ඉඳලා පහුදා උදේම බ්ලඩ් අරගෙන චෙක් කරලා කරන ටෙස්ට් එක ග්ලූකෝස් සඳහා කරන ටෙස්ට් එක fasting blood sugar FBS කියලා කියන්නේ හරිද හරි මම ඒවා තේරුම් මේ වචනේ විතරක් දාන්න අනිත් ටික මම group එකට දාන්නම් ඈ ලියා ගන්න ඕන ටික fasting blood
glucose නැත්නම් sugar. හරි වචන ඕනේ නෝනේ සමහර වෙලාවට වලට. ඒක තමයි FBS කියලා කියන්නේ fasting blood glucose නැත්නම් FBG කියලා කියන්නේ fasting blood glucose කියන ටෙස්ට් එක. ඒක කරන්න පුතේ 12 hour fasting. ඒක ලියා ගන්න පැත්තකින්. අනිවාර්යෙන් 12 hour fasting ඉන්න ඕනේ. 12 hour fasting ඉන්න ඕනේ. රෑ 7ට කෑම කෑවොත් අන්තිම වේල උදේ 4ට තමයි මේ දෙන්න ඕනේ බ්ලඩ් දෙන්න ඕනේ උදේ 4ට. හරි ඕකේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. සමහරට Y වලට එහෙම වැදගත් වෙන්න පුළුවන්. හරි. fasting blood sugar. PPBS කියලා කියන්නේ පුතේ post prandial blood glucose test. ලියා ගන්න. හරිද? ඒකත් දාගන්න කොටක් ගන්න. දාගන්න ලියා ගන්න පුතේ. හරිද? ඒකේ ඇවිල්ලා 2 hours after meal. මෙයාගේ values පුතේ පළවෙනි සටහනේ තියෙනවා. පළවෙනි ඉගෙනවනේ ටික. 2 hours after meal තමයි blood ගන්න. ඒව චුට්ට සටහන් කරගන්න. fasting blood sugar glucose test එක කරන්නේ 12 hours fasting ඉඳලා 12 hours fasting ඒක දාමුනේ 12 hours කියලා විතරක් නේද 12 hours fasting කියලා දාමුනේ 12 hours fasting overnight fasting කියලා තිබ්බත් කමන්නේ ඊට පස්සේ postprandial කියන 2 hours after meal හරිද ඒක ලියලා ඉවර කරන්න පුතේ ලියලා ඉවර කළා මට yes කියලා දාන්න fasting blood sugar කියන්නේ 12 hours fasting ඉඳලා කරන ටෙස්ට් එක blood test එකක් postprandial blood glucose කියලා කියන්නේ blood test එකක් කෑම කාලා පැය දෙකකින් 2 hours after ඒ වගේ values උඩ මන් දීලා තිබ්බා දෙකේම හරි ඒ ඔන්න ඔතනින් ලියා ගන්න මේකේ 140 වගේ යනවා fasting blood glucose test එකේ level එකත් note එකේ පළවෙනිම තැන තියෙනවා හරි හරි අපි කාලය ඉතුරු කරගෙන යමු මාස 6කින් යන දිග ගමනක් තියෙන එකයි හරි ඊට පස්සේ ඊළඟ එක GTT කියලා අහලා ඇති glucose tolerance test කියලා එකක් තියෙනවා glucose tolerance test කියලා GTT කියන්නේ ඒකයි පුතේ glucose tolerance test කියලා එකක් තියෙනවා හරි මේක දාලා තියෙනවා sir now in labs test fasting blood sugar between 8 to 10 hours කියලා තියෙනවා but for exam 12 hours ද කියලා ඔබ ඉන්න පුතේ තප්පරයක් මට දෙන්න මම ආපහු රිෆර් කරන්නම් මේ මම මේ පොඩ්ඩක් ඉන්න විනාඩියක් දෙන්න